ඉතින් guys සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද කියන්න යන්නේ කොහොමද අපි රට යනකොට අපේ ලැගේජ් හදාගන්න කියලා. මම නම් ආයේ වින්ට් එකේ එනකොට අනිවාර්යෙන් වින්ටර් ජැකට් එකක් ඕනේ අපිට. ඒ නිසා අනිවාර්යෙන් වින්ටර් ජැකට් එකක් ගන්න ඕනේ. මේ වින්ට් එකේ එනවනම් ඔයාලත් වින්ටර් ජැකට් එකක් අනිවාර්යෙන් අරන් එන්න. ආයේ වින්ටර් ග්ලව්ස් දෙකකුත් ගේනවා නම් හොඳයි. සීතල වැඩිම කාලට නැත්තම් අමාරුයි. මම ඒ වගේ තව normal gloves දෙකකුත් ගෙනාවා මේ ඕනුනොත් කියලා. ආය ice cap මේ වගේ එකකුත් ගත්තා. තව අර කන් දෙකට සීතල වැඩි වුණොත් දාගන්න ඒ වගේ එකක් ගත්තා. තව අමතරව තව ice cap දෙකක් ගෙනාවා. හොදගත්තොත් වේලුන්නේ නැත්තම් කියලා. බඩු පැක් කරනකොට ආයෙ මෙන්න මේ වගේ ලස්සනට නමලා රෝල් කරලා දාගත්තා නම් හොඳයි. මේ රුමේනියා එනකොට නම් සාමාන්‍යයෙන් අපිට යට කලසම් වගේ දේවල් නම් මෙහි තියෙනවා හරියන්නේ නැහැ කිව්වා. ඒ නිසා මාත් එනකොට ගෙනාවා ලංකාවෙන් ටිකක් වැඩිපුර. එහෙම ඔයාලත් එනකොට අරන් එන්න. ආයේ මේ වගේ වීදුරු බෝතල් ගේනකොට එහෙම හොඳට සීල් කරලා ගේන්න ඕනි. නැත්තම් අපිට මේන් ලැගේජ් එකේ දාන් ඉද්දි ඕවා මොකක් හරි වෙලා හැරුණොත් හරි පිපුරුවොත් හරි සීරම ඇඳුම් ටිකයි බඩු ටිකයි මේ විනාශ වෙන නිසා ආය අපි සීතලේ වින්ට් එක වැඩි කාලේ යනවනම් හොඳ වැස්ලින් එකක් අරන් ඉන්න ඕනේ. තොල්ලෙන් පුපුරනවා. එතකොට පාවිච්චි කරන්න පුළුවන් එකක්. ආය සෙන්ට් එහෙම ගේනකොට හොඳට සීල් කරලා ගේන්න ඕනේ. ආය අපිට උණක් හරි මොකක් හරි හැදුනොත් එහෙම ලුණ්ඩේ වගේ එකක් ගෙනාවම වටිනවා. බත් එහෙම කනකොට ආය අපි සාමාන්‍යයෙන් දැන් වීදුරු බෝතල් එහෙම සීල් කරගත්තට පස්සේ ඒ සීල් කරගත්ත බෝතල් ඇඳුම් වල මැදට දාලා ගෙනාවම ඒවට වෙන හානිය අඩුයි. සාමාන්‍යයෙන් අපි වීදුරු බෝතල් මෙන්න එහෙම දාලා හොඳට රෝල් කරලා ගත්තා. ඒ කියන්නේ රෝල් කර අරගෙන හොඳට අහුර ගත්තම ඒවට වෙන හානිය අඩුයි. එතකොට අපිට ඒ කියන්නේ වීදුරු බෝතල් ටිකෙන් පරිස්සමටම අරන් එන්න පුළුවන් කිසිම හානියක් වෙන්නේ නැතුව. මගේ තිබ්බ හැම වීදුරු බෝතලයක් වගේම මං රෙදි අස්සට දාලා තමයි ගෙනාවේ. ආය අපි එනකොට සමහන් බෙහෙත් පස්පංගුව පැකට් ඒවා ටිකක් එහෙම වැඩිපුර ගෙනාවම හොඳයි. මෙහි ඒවා ගන්න අඩුයි කියන්නේ ගන්න නැතිම තරම්. එනකොට ඒ ටික අරන් අපිට වටිනවා. ආය සාමාන්‍යයෙන් කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ එනවනම් ඒ කියන්නේ උයාගෙන කන්න තියෙනවනම් හොට් ප්ලේට් වල උයන්න පුළුවන්. භාජන මොනවා ටිකක් අරන් ආවනම් හොඳයි වටිනවා. ආය පොඩි මිනි රයිස් කුකර් එකක් වගේ 1 කිලෝ එකක් විතර ලිපේ තියාගන්න පුළුවන් එකක් ගෙනාවම අපිට වටිනවා. ඒ කියන්නේ මෙහි ආවම නැත්තම් හදිස්සියට හොයාගන්න බෑ. සතියක් දෙකක් යනකම් නැත්තම් අපි අසරණ වෙනවා. ඒ නිසා මේ කන්ස්ට්‍රක්ෂන් වගේ එනවනම් උයාගෙන කන්න තියෙන කියලා ඇග්‍රීමන්ට් එකේ තියෙනවා නම් හරි මේ ඒ බඩු ටික අනිවාර්යයෙන්ම අරන් එන්න. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි සපත්තු වලට මේස් එහෙම අරන් එනකොට සාමාන්‍ය ලොකු දිග මේස් අර ඝනකම් එක තියෙනවා. ඒකෙන් ජෝඩු දෙකක් වගේ සාමාන්‍යයෙන් හාෆ් සූට්ස් එකෙන් ජෝඩු දෙකක් වගේ ගෙනවොත් හොඳයි. මොකද මේ සීතලට දාන්න පුළුවන් හොඳ මේස් තියෙනවා. ඒ වගේ එන්න ඕනි මේ වින්ටර් එකේදී නම්. එතකොට අපි දැන් මේස් එහෙම දානකොට ලස්සනට මේ පිළි වලට සාමාන්‍යයෙන් අවුර ගන්නකොට මෙහෙම රෝල් කරලා අර බෝලයක් හැදෙන විදිහට හදාගත්තාම සපත්තුව ඇතුළටම අපිට දාගන්න පුළුවන්. එතකොට මේ අර ඉඩ ඇහිරෙනවා අඩුයි. ටිකක් වැඩිපුර බඩ් ටිකක් දාගන්න පුළුවන්. මේවා තමයි ඉතින් පොඩි ක්‍රම තියෙන. මේ මාත් ඉතින් ඉගෙන ගත්තේ අම්මගෙන් තමයි මේ ටික. මේ අම්මා තමයි ඔක්කොම බඩ් ටික හදලා දුන්නේ. මෙන්න මේ වගේ පැක් කරගන්න පුළුවන්. එතකොට අපිට ලේසි. වැඩිපුරම ඉතින් අපි මේ එනකොට අපිට අත්‍යවශ්‍ය කරන බඩු ටික විතරක් අපි ගේන්න ඕනි. සබන්, ටූත් පේස්ට්, බ්‍රෂ් ඔය ටික ගේන්න ඕනි. ආය සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් නම් රවුල කොණ්ඩේ කපා ගන්න මැෂින් එකක් වගේ ගෙනවොත් වටිනවා. මෙහි ඇවිල්ලා නැත්තම් අපිට පොඩ්ඩක් අමාරුයි. සාමාන්‍ය ඉතින් කොණ්ඩේ නැතත් රවුල කපා ගන්න හරි මැෂින් එකක් ගෙනවොත් වටිනවා. මේ තව අච්චාරු හරි චිලි පේස්ට් හරි මොනවා හරි හදාගෙන ඉන්න පුළුවන් නම්
අපිට සාමාන්‍යයෙන් මාසයක් විතර ඒවා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍යයෙන් අර ලංකාවේ ඉඳලා මෙහෙට ආවම පොඩ්ඩක් කෑම වලට හුරු වෙනකම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මාසයක් දෙකක් යනකොට ඔටෝ හුරු වෙනවා. මගේ බෑග් ඉතින් ඔන්නෝම තමයි හදාගත්තේ. ගොඩාක් බඩු මම දාගත්තෙත් නෑ. ඉතින් ඒත් ඕනිම කරන බඩු ටික ගෙනාවා. මම නම් ඉතින් රුමේනියාවේ ඉන්න බෑග් හදාගත්තේ ඔන්නෝම තමයි.